හරි ඉතින් යාළුවනේ ඔයාලා මේ සුපුරුදු පරිදි එකතුනේ ක්වික් ලර්න් ලංකා channel එකත් එක්ක මුලින්ම සමාව ඉල්ලන්න වෙනවා. මට ටික දවසක් යනකම් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඒකට හේතුව තමයි මේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධත්වය. හරි කමක් නෑ. මම අද අරගෙන ආවේ නිකොලා ටෙස්ලායි තෝමස් ආල්ලා එඩිසන් අතර තිබ්බ ඉලෙක්ට්‍රිකල් වෝල් ගැන. ගොඩක් කට්ටිය මේ දෙන්නම හොඳටම දන්නා වුණත් මේ දෙන්න අතර තිබ්බ මේ විශාල අරුබුදය ගැන කවුරුත් දන්නේ නෑ. ගොඩක් අය ගැන දන්නේ නෑ. ඒක නිසා මම හිතුවා මේක ගැන වීඩියෝ එකක් කරන්න. හරි ඉතින් වැඩි කතාවක් නෑ. අපි බලමු මේ දෙන්න අතර තිබ්බ ඉලෙක්ට්‍රිකල් වෝල් එක මොකක්ද? අද අපිට කරන්ට් එක ලැබෙන්නේ මොන කරන්ට් එකද මොන විදුලියද ලැබෙන්නේ කවුද මේක වින් කරේ කියන එක ගැන. එහෙනම් අපි වීඩියෝ එක සෙට් කරමු. හරි නිකොලා ටෙස්ලායි තෝමස් ආල්ලා එඩිසන් අතරින් අපි මුලින්ම බලමු තෝමස් ආල්ලා එඩිසන් ගැන පොඩ්ඩක්. තෝමස් ආල්ලා එඩිසන් ගත්තාම තෝමස් ආල්වා එඩිසන් උපදින්නේ 1847 පෙබරවාරි 11 ඇමරිකාවේ තමයි තෝමස් ආල්වා එඩිසන් උපදින්නේ. තෝමස් ආල්වා එඩිසන් කියන්නේ වැඩිපුර ඉස්කෝලේ ගියපු කෙනෙක් නෙමෙයි. එයාගේ ඉස්කෝල සම්බන්ධයෙන් ජනප්‍රිය කතාවකුත් තියෙනවා. මම ඒක මේ වෙලාවේදී මෙතන කියන්න යන්නේ නැහැ. මම දන්නවා ඕගොල්ලෝ හැමෝම වගේ මේ කතාව දන්නවා ඇති. එඩිසන් පොඩි කාලේ ට්‍රේන් වල කෝච්චි වල ස්නැක්ස් නිවුස් පේපර් වගේ දේවල් විකුණලා තියෙනවා. ඒ වගේම කෝච්චිය ඇතුළේම පොඩි ලැබ් එකක් හදාගෙන එක එක එක්ස්පෙරිමන්ට් දේවල් එයා ඒ දවස්වල ඉඳලාම කරලා තියෙනවා. තෝමස් ආල්වා එඩිසන් මුලින්ම ෆේමස් වුණේ බල්බ් එක අපිට ප්‍රැක්ටිකලි යූස් කරන්න පුළුවන් විදිහට ගොඩනගපු එකකින් තමයි. ඒ වගේම ගොඩක් වැරදි මතයක් දෙනවා. මුලින්ම බල්බ් එක හොයාගෙන තෝමස් ආල්වා එඩිසන් කියන එක ඒක බොරු ඒක වැරදි. බල්බ් එක ගැන අදහස මුලින්ම විද්‍යාඥයන් ඉදිරිපත් කරලා තියෙනවා. තෝමස් ආල්වා එඩිසන් කලේ ප්‍රැක්ටිකලි අපිට යූස් කරන්න පුළුවන් විදිහට එළියට දාපු එක විතරයි. කොහොම හරි ඔන්න ඔය විදිහට බල්බ් එක ප්‍රැක්ටිකලි අපිට යූස් කරන්න පුළුවන් විදිහට එළියට දාපු එකත් එක්කම මෙයා බිස්නස් වර්ල්ඩ් එකට එනවා. මෙයා බිස්නස්මන් කෙනෙක් විදිහට ඉදිරියට යන්න පටන් ගන්නවා. හරි අපි දැන් නිකොලා ටෙස්ලාගේ පැත්තට ආවොත් එහෙම එයා ඉපදුනේ 1856 ජූලි 10 වෙනිදා. ඒ වගේම ගොඩක් අය දන්න කතාවක් තමයි නිකොලා ටෙස්ලා කියන්නේ උපතින්ම ජීනියස් කෙනෙක්. එයා පොඩි කාලේ ඉඳලම මැතමැටික්ස් ඉංජිනේරින් ඉලෙක්ට්‍රිසිටි වලට පුදුම තරම් ටැලන්ට් එකක් තිබුච්ච කෙනෙක්. දැන් අපි නිකොලා ටෙස්ලායි තෝමස් ආල්වා එඩිසන් මුණ ගැහුණු කතාව පැත්තට ගියොත් එහෙම ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. ටෙස්ලා යුරෝප් වල ඉංජිනේරින් ජොබ්ස් කරලා තියෙනවා. එතකොට මේ වෙනකොට තෝමස් ආල්වා එඩිසන් කියන්නේ එයාගේ ව්‍යාපාර ටිකක් දියුණු කරගත්තු කෙනෙක්. යුරෝප් වලත් එයාට බ්‍රාන්චස් තිබිලා තියෙනවා. ඒ වගේ නිකොලා ටෙස්ලා තෝමස් ආල්වා එඩිසන්ගේ යුරෝප් වල තිබිච්ච බ්‍රාන්ච් එක වැඩ කරද්දී තමයි එයාගේ ටැලන්ට් එක දැකලා කට්ටිය කියලා තියෙනවා ඔයා ඇමරිකා ගිහින් තෝමස් ආල්වා එඩිසන් එක්කම එකට වැඩ කරන්න කියලා. කොහොම හරි නිකොලා ටෙස්ලා 1844 දී ඇමරිකාවට ගිහිල්ලා තියෙනවා. මේ විදිහට තමයි මේ දෙන්නගේ හමුවීම සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු ටෙස්ලාගේ එඩිසනුයි අතර මුලින්ම ආරවුල ඇති වුණේ කොහොමද කියන එක. ඒක වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. එඩිසන් ටෙස්ලාට කියලා තියෙනවා ඔයා DC මැෂින් තවත් ඉම්ප්‍රූව් කරොත් ඔයාට වැඩිපුර තවත් සල්ලි දෙන්නවා කියන එක. එතකොට මේක පිළි අරගෙන ටෙස්ලා ගොඩක් හාඩ්වර්ක් කරලා DC මැෂින්ස් තව තවත් ඉම්ප්‍රූව් කරලා තියෙනවා. එතකොට ඊට පස්සේ අන්තිමට එඩිසන් ටෙස්ලාට කියලා තියෙනවා මම වාට කරේ බිහිලුවක්. මේක තමයි මේ දෙන්න අතර ඇති වුණ පළවෙනි ප්‍රශ්නය වෙන්නේ. මේ විදිහට තමයි මුලින්ම කරන්ට් බෝ එක පටන් ගන්නෙ. එතකොට නිකොලා ටෙස්ලාගේ පැත්තට ගියොත් එහෙම මෙයා වැඩ කරන්නේ AC කරන්ට් එකත් එක්ක. තෝමස් ආල්වා එඩිසන් ගත්තොත් මෙයා වැඩ කරන්නේ DC කරන්ට් එකත් එක්ක. එතකොට AC කරන්ට් එකයි DC කරන්ට් එක කියන එක ගැන මම සරලව ඔයගොල්ලන්ට පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. DC කරන්ට් එක තියෙන්නේ බැටරි වල. ඒ වගේම AC කරන්ට් එක තමයි අද අපිට මේ ගෙවල් වලට ලැබෙන්නේ. කොහොම හරි තෝමස් ආල්වා එඩිසන් කොහෙත්ම කැමති වෙලා නැහැ ටෙස්ලාගේ AC කරන්ට් එක ලෝකයට යනවට එහෙම නැත්නම් ඉදිරියට යනවට. මෙයා මේක නවත්වන්න ඕනි කමට AC කරන්ට් එක යොදාගෙන සත්තු වගේ ඒවා මරලා පෙන්ලා දින මිනිස්සුන්ට AC කරන්ට් එක කියන්නේ ගොඩක් භයානක දෙයක් කියන එක. ඕගොල්ලෝ දන්නවනම් මේ ඔය විදුලි පුටුව ඇති වෙන්නේ AC කරන්ට් එක යොදාගෙන. ඒකට හේතුව තමයි මිනිස්සුන්ට AC කරන්ට් එක හොඳ නැහැ කියලා පෙන්වන්න තමයි තෝමස් ආල්වා එඩිසන්ගේ අදහසකට මේ විදුලි පුටුව නිර්මාණය වෙන්නේ. කොහොම හරි මේ වෙනකොට එඩිසන් කියන්නේ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කෙනෙක් වුණා. ටෙස්ලා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ඒක නිසා ටෙස්ලාට ජෝර්ජ් වෙස්ටින් හවුස් කියලා දානපතියෙක් ආර්ථිකය වශයෙන් උදව් කරලා තියෙනවා AC කරන්ට් එක ඉදිරියට අරගෙන යන්න. මේ අතරතුර වෙස්ටින් හවුස්යි ටෙස්ලා දෙන්න එකතු වෙලා චිකාගෝ වර්ල්ඩ් ෆෝ එකේදී මුළු එක්සිබිෂන් එකම AC කරන්ට් එකත් එක්ක ආලෝකමත් කරලා තියෙනවා. එතකොට එතනට මිනිස්සු ෂොක් වෙලා ගොඩක්ම පුදුම වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේක මිනිස්සුන්ට ගොඩක් අලුත් අත්දැකීමක් වෙච්ච එක. මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන අතරතුරේදී AC කරන්ට් එක මෙච්චර දුරක් ඉදිරියට එන්න බලපාපු ලොකුම ටර්නින් පොයින්ට් එක තමයි නයගරා ෆෝල්ස් ප්‍රොජෙක්ට් එක කියන්නේ. මේ ප්‍රොජෙක්ට් එක ගැන ගත්තොත් එහෙම පළවෙනියටම නයගරා ෆෝල්ස් කියන්නේ ඇමරිකාව සහ කැනඩාව අතර තියෙන ලෝකයේ ෆේමස්ම වෝටර්ෆෝල් එකක්. එතකොට 1890 ගණන් වලදී විද්‍යාඥයින්ට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ වතුරෙන්
කරන්ට් එක නිපදවන්න පුළුවන්ද කියන එක ගැන මෙන්න මෙතනෙත් තමයි නිකෝලා ටෙස්ලාගේ AC කරන්ට් සිස්ටම් එක යූස් වෙන්න ගන්නේ මේ ප්‍රොජෙක්ට් එක. කොහොම හරි අන්තිමේදී නිකෝලා ටෙස්ලාගේ AC කරන්ට් සිස්ටම් එකත් එක්කම නායගරා ෆෝල්ස් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා. කොහොම හරි මේක තමයි ලොකුම ටර්නින් පොයින්ට් එක වෙන්නේ AC කරන්ට් එක මෙච්චර දුරක් ආපු අද අපේ ගෙදර පාවිච්චි වෙන්නේ AC කරන්ට් සිස්ටම් එක. අන්තිමේදී 1943 දී ටෙස්ලා මිය ගිහිල්ලා තියෙනවා. 1931 දී එඩිසන් මිය ගිහිල්ලා තියෙනවා. හරි එහෙනම් අද ක්වික් ලර්න් ලංකා channel එකෙන් ඕගොල්ලන්ට ගෙනාවේ කරන්ට් බෝ එක ගැන. ඕගොල්ලෝ මේක ගැන සම්පූර්ණ විස්තරෙම දැනගන්න ඇති කියලා මම හිතනවා. අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් වීඩියෝ එකෙන් සෙට් වෙනකන් හැමෝටම ගුඩ් බයි.